ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් දැනටමත් එහෙම නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් වැදගත් වීඩියෝ එකක් මේක. අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එකේ වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද? ඒ වගේම වෙබ්සයිට් එකක් කොහොමද ඔයාගේ බිස්නස් එකකට හෙල්ප් කරන්නේ කියලා. ඉතින් ඔයා ප්‍රොඩක්ට් එකක් සෙල් කරන බිස්නස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා සර්විස් එකක් දෙන බිස්නස් එකක් වෙන්න පුළුවන් කරන්නේ. ඉතින් මේ ඕනම එකකදී අපිට ඉන්න පාරිභෝගිකයන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපේ නිෂ්පාදන මිලදී ගන්න ලේසිම ක්‍රමයක් තමයි වෙබ්සයිට් එකක් කියලා කියන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේදී පුළුවන් එයාට අදාළ ගෙවීම් කරලා භාණ්ඩ තෝරගෙන ඔයත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් මේකෙදි ඔයාගේ මැදිහත් වීමක් නැතුව මේ වෙබ්සයිට් එකක් තියෙන වාසිය තමයි එයාට කස්ටමර්ට ඇවිල්ලා ඔයාගේ සර්විස් එක ගැන ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන දාල අවබෝධයක් පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් මේ තියෙන විස්තරත් එක්ක. ඉතින් මෙන්න මේ අද මම මේ පෙන්නන්නේ ඔයාලට මේ වගේ හදලා තියෙන වෙබ්සයිට් එකක්. ඉතින් මෙන්න මේ වෙබ් එකේදී මේ බලන්න මෙන්න මේක මේ සිලෝන් ටී වලට සිලෝන් ටී සහ ස්පෙෂල් ආයුර්වේදික් ප්‍රොඩක්ට් වලට හදපු වෙබ්සයිට් එකක්. ඉතින් මේ බලන්න මෙන්න මේ ප්‍රොඩක්ට් තියෙනවා. දැන් අපි හිතමුකෝ ඔයාගේ කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ප්‍රොඩක්ට් එකක් ගැන අහනවා නම් ඔයාට වෙන වෙනම විස්තර කියන්න ඕනනේ. නමුත් මේ වෙබ් එකක් තියෙන එකේ වාසිය තමයි ඔයාට මේ වෙබ් එකේ ලින්ක් එක දුන්නට පස්සේ එයාට අවශ්‍ය තොරතුරු ටික, එයාට අවශ්‍ය ප්‍රොඩක්ට් ටික මේ විදියට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවයි මිල කොහොමද? එහෙම ඒ විස්තර ටික ඔක්කොම බලන්න පුළුවන්. මේක ඇත්තටම ෆොරින් කරන්සි වලින් ගනුදෙනු කරන එකක්, USD වලින් ගනුදෙනු කරන එකක් නිසා තමයි මේකේ ඩොලර් වලින් මේ ප්‍රයිස් එක දාලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ස්පෙෂල් ටී වර්ග. ඉතින් මේ ටී වර්ග අපි බලමු එකක්. මෙන්න මේක හෑන්ඩ්මේඩ් ටී එකක්. තියෙන්නේ මේ හෑන්ඩ්මේඩ් ටී එක. ඉතින් මේ හෑන්ඩ්මේඩ් ටී එක මේ බලන්න මේ විදියට මේ මලක් විදියට මේක එනවා. ඉතින් අපි කස්ටමර් කෙනෙකුට මේක ගැන වෙන වෙනම විස්තර කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සම්පූර්ණ මේකේ විස්තර තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට මෙතන තියෙනවා මේ අවශ්‍ය එයාට ඕඩර් එක දාන්න ඕනේ බර ප්‍රමාණය. අපි හිතමු මෙහෙම ග්‍රෑම් 100ක් තේරුවා කියලා. එතකොට මේ ග්‍රෑම් 100ක වටිනකම මිල කොච්චර එනවද? මෙන්න මෙතන තියෙනවා ඩොලර් 39ක ගාණක් එනවා. ඩොලර් 39ක් එනවා. ඉතින් මේක ඕඩර් එකක් දාන්න. ඉතින් මේ වගේ ඔයා ලංකාවේ ප්‍රොඩක්ට් එකක් සෙල් කරන කෙනෙක් නම් ඔයාට ෆොරින් ඔඩියන්ස් එකකට මේ වගේ ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න පුළුවන්. ඉතින් අපි මේක මම මේ චෙක් ඊට පස්සේ අපි යනවා මෙන්න මේ විදියට ඕඩර් එක ප්ලේස් කරන්න. මේ විදියට තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මම මේකේ පේමන්ට් මෙතඩ් එක තියෙනවා pay here එක.